සිත් සතුටින් පිරුණු ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් කොහොමද ඔයාලට ඔන්න වීඩියෝ එකක් අරගෙන ආවේ ටික කාලයකට පස්සේ. අද වීඩියෝ එකෙන් අරගෙන එන්නේ පොසොන් පෝය දවසේ අපේ මාමලා ගමේ අය හැමෝම එකතු වෙලා දුන්නු බත් දන්සල ගැන. ඉස්සරහට බලන්නකෝ හැමෝම එකතු වෙලා එළවලු කපනවා, හැමෝම හරි සහයෝගයෙන් වැඩ කරලා ඒ බත් දන්සල සාර්ථකව දුන්නා. ඒ වගේම අපි අයිස්ක්‍රීම් දුන්නා. ගොඩාක් සෙනගක් ඇවිත් හිටියා. ඉතින් හරිම සතුටුයි. ගමේ හැමෝම මේ මුදල් ඒ වගේම ද්‍රව්‍ය වලින් ආධාර කරලා උදව් කරා. ඒ වගේම යාළගේ ශ්‍රමදායකත්වය දීලා ගොඩක් උදව් කරා. ඒ හැමෝටම මේ පින අනුමෝදන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ මාමලාගේ ගෙදර තමයි මේ දන්සලේ යුන්පුන් කරේ. ඉතින් මේ කැරට් පිස් කපනවා. මෙතන අපේ නැන්දලා මාමලා අම්මලා හැමෝම ඉන්නවා. පිරිමි අය තමයි ෆ්‍රයිඩ් රයිස් එකක් හැදුවේ අපි. ඉතින් එයාලා තමයි ඒ වැඩ කටයුත්ත බාරගත්තේ. ගෑනු අය එකතු වෙලා මේවා සුද්ධ කරලා කපලා දුන්නා. දැන් මේ ෆ්‍රයිඩ් රයිස් එක හදලා ඉවර වෙලා දන්සලට කලින් අපි ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරවලා ධර්මදේශනයකුත් පැවැත්තුවා. නිසා අපි කරන පින්කම් වල ආනිසංස දැනගෙන සිද්ධ කිරීම ඔබට තවත් පින් මහත්ඵල මහානිසංස. අපි මේ දන්සල දුන්නේ ප්‍රධාන පාරේ. එතන තමයි ලස්සනට සරසලා තමයි දන්සල දුන්නේ. ගුණධර්මයක පිළිටලා සිටිනවාද එවැනි පුද්ගලයෙක්ගේ කුසල වීම සඳහා ආහාර වේලක් දීම තුළ අසංඛ්‍යයක් ආනිසංස උදාපත් කර ගන්න පුළුවන්කම තියෙනවා. මේ ආනිසංස බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා දක්වනා වේදන් සූත්‍රයේදී. ඒ වගේම වේලාම වැනි සූත්‍ර දේශනාවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ මාර්ගඵලලාභී මුදසා සිද්ධ කරන පූජා සත්කාර. යම් කිසි පුද්ගලයෙක් මේ සෝවාන් වෙච්ච උත්තමයන් වහන්සේ කෙනෙක්ට යම් කිසි ආහාර පාන ආදීන් සංග්‍රහ කරනවා, යම් කිසි දානයක් පූජා කරනවාද එය මට ඉන්න උනේ නම් අයිස් බෙදන තැන. ඉතින් මම එතන තමයි හිටියේ. මමයි අපේ නංගිලා දෙන්නෙක් තුන්දෙනෙක් තමයි එතන හිටියේ. ඉතින් ඒ වගේම දන්සල යන අතරතුර කැමති කෙනෙකුට බැති ගීයක් කියන්නත් පුළුවන්කම අවස්ථාව හදලා දීලා තිබුණා. ඒ වගේම යාලා ගොඩක් දෙනෙක් දන්සල භුක්ති විඳින ගමන් යාලගේ ගායන හැකියාවත් පෙන්නලා ආස බැති ගීයකුත් ගායනා කරලම තමයි ගියේ.
වෙනිදා අපි තොරන් බලන්න ගියා. එතකොට පාන් දන්සලක් තිබුණා. ඉතින් පානුත් කාලා මේ තොරණ බලන්න ගියා. මොකද අපිට දන්සල නිසා යන්න බැරි වුණානේ. ඉතින් පහුවෙනිදා තමයි මේ තොරණ බලන්න ගියේ. ඉතින් ගොඩාක් ලස්සන තොරණක්. ඇත්තටම හරිම ලස්සනයි. ගොඩක් ආසාවෙන් හිටියේ බලන්න යන්න ඕනි කියලා. ඔන්න ඉතින් අපි කජු එකකුත් අරගෙන කජු කන ගමන් තොරණ බලලා ටිකක් වෙලා ඉඳලා ගෙදර ආවා. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි. ගිහින් එන්නම් ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු.